විස්සකින් ආයු කාලය ඉවර වෙනවා. කෙමිකල් එකකින්. එතකොට අපි විනාඩි 20ක් ඇතුළත සාරි එක දාගන්න ඕනේ. වේගින් අත ගන්න ඕනේ. එකම ගානට අත ගන්න ඕනේ. හරිද? ඉස්සෙල්ලා මේවා කරලා තියෙන්න බෑ. ඊට පස්සේ මතක තියාගන්න හොඳටම එකම ගානෙන් කියද්දි අපි දැන් සාරි එකක් මේ පැත්තෙන් දාගෙන ගිහලා අර පැත්තට යද්දි ටිකක් මහන්සි වෙනවනේ. එතකොට අපි වේගය අඩු කරනවානේ. අඩු කරපු ගමන් පාට මොකද වෙන්නේ? අඩු වෙනවා. හරිද? ඒ හින්දා එහෙම බෑ. බැඩ්ඩයි එකට හොඳට අතේ හුරුවක් තියෙන්න ඕනේ. අත ගන්නේ වේගය. තේරෙනවනේ? ඊයේ කරා වගේ ඔයාලා කරා වගේ. දැන් මේ මොන පාටද ඇවිල්ලා තියෙන්නේ? ඒල් පාට. මම දානවා කිව්වේ මොන පාටද? කොළ පාට. ඇයි මට වැරදිලාද ඩයි එක? මේක තමයි මෙහෙම තමයි එන්නේ. බැඩ්ඩයි එකේදී රෙද්ද මද පවනේ වේලක්දි තමයි හරි පාට එන්නේ. තේරුණානේ? හොඳට මේව එකම ගානකට කරන්න. දැන් ඊයේ වගේ ඔයාලා වගේ මේ යන්න බෑ. හරි මේ ඊට ගිහින් ඉන්න බෑ. හරි? ඒක හට ගන්න බෙද. වදිකිය කරනවා නේද? මම ඉති වෙන්න නම් බෑ ඉතින්. මේකේ හදවත ගන්න. සාමාන්‍ය අපි කහ පාට රෙද්දට දැම්මොත් ඩයි කොළම තමයි එන්නේ. සුදු රෙද්දට දැම්මට වඩා කොළ පොඩ්ඩක් වෙනස් වෙනවා. හරිද? හැබැයි කොළ තමයි හදවත තියාගන්න. දැන් අනිත් පැත්ත දාන්න. ඉටි එක කැඩෙන්නේ නැති වෙන පරිස්සමට. පැත්තෙන් අල්ලලා. යහතින් ඉන්නවද? අන්තය හරි මොකක් හරි. හොඳට දිග අරගන්න හොඳට රට ගන්න. ඊළඟ ඩයි එකේදී. හොඳට රට ගන්න. දැන් යා පැත්තට. හොඳයි කට්ටිය. රට ගන්න දැන් හරි. මම ගෙදර ගිහිල්ලා ඔයාලා ඩයි දාදි මං කියපු ඒවා මතක් වෙයි. දැන් කණේ පිට හරවන්න. ඔය අයින් එහෙම හොඳට අත ගාලා